හායි ඔන්න ඉතින් කොහොමද ඉතින් ඔයාලට ටික කාලයකට පස්සේ තමයි ඉතින් හම්බ වෙන්නේ. ඉතින් අදත් අලුත් මලුත් වීඩියෝ එකක් කරගෙන ආවා තියෙන්නේ. අද ඉතින් vlog එකක්වත් challenge එකක්වත් unboxing වීඩියෝ එකක්වත් එහෙම මොනවත් නෙමෙයි. ඉතින් අද කරන්න යන්නේ වෙනස් වීඩියෝ එකක්. ඉතින් අද කරන්න යන්නේ ඊපස්සේ පේන්නේ අන්නේ කාමරේ අස් කරන්න යන්නේ. අස් කරන්න ඕනේ දැන් මාසෙකට ඉඳන් කලින් අස් කරපු කාමරේ තනි කරම හැදියලා තියෙන්නේ. ඉතින් and video එකත් රැඳිලා ඉන්න අනිවාර්යෙන්ම my channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම like එකක් දාන්න. පාලින් ඉදිරියට යනවම comment එකක් දාන්න. එහෙනම් වැඩි කතාවක් නැහැ. අපි යන් වීඩියෝ එකට. හරි ඉතින් මේ තියෙන්නේ ඉතින් room එක මේ තියෙන්නේ ඒකම තමයි ඉතින් අපි මුලින්ම කැඳක් අස් කරමු. මේකද අපි මුලින්ම මේ ඇඳස් කරමු. තියෙන්නේ මේ ඇඳස් කරමු. ඉතින් මොකද අස් කරන්න ඕනේ. ඉතින් ඒ ඇඳස් කරන එකත් එක්ක සෙට් වෙමු. හරි ඉතින් යාළුවනේ ඔන්න ඉතින් දැන් තියෙන්නේ මේසේ අස් කරගන්න. අපි ඉතින් මේ මේසෙත් අස් කරගමු. ඔයාලා ඉතින් කළුවර වැටෙනවා ඇති. මේකේ වටේටම කර්ටන් දාලා තියෙන හින්දා එළියක් එන්නේ නැහැ. මේ පැත්ත හැරුණාම තමයි එළිය එන්නේ මූණට. එහෙනම් ඉතින් අපි ඒ ඩෙස්ක් එකත් පිළිවෙලට හදාගමු. කාමරේ තියෙන වයර් කෑලි බෑල් ටික කවදා හරි මරුණොත් මැරෙන්නේ 33000 විදිහට තමයි. ආය ගේටත් එක්ක ගෙනි අරගෙන දානවා. යාළුවනේ ඉතින් ඒ ඩෙස්ක් එක අයින් කරගත්තේ මම. ඒ කියන්නේ ඒක තිබ්බ ඩ්‍රොවර් අයින් කරගත්තේ මම එතන පාඩම් කරන හින්දා ඊගාට මේ පේනවනේ. stickers
චයිනා වල ටූර්නමන්ට් එකට ගියාට පස්සේ ඒකෙන් හම්බෙච්ච ඒවා අර උඩ තියෙන ටැටු එක නම් අපේ අයියාගේ මාට් එකක් ඒ වගේ මෙතන තියෙන අයියාගේ මාට් එකක් අපි දැන් මෙතන තියෙන මේ ටික අස් කරමු ලස්සනට උඩත් ඒ වගේ එකක් තියෙනවා එනදී අපි අස් කරගමු යාළුවනේ ඔයාලට ඉතින් පොඩි දෙයක් කියන්න ඕනේ. හැමතිස්සෙම මම මේ කරන එක හිතන්න එපා. මොකද මේ චර්ට් එක පොඩ්ඩක් ඉතින් දිග වැඩි. ඔහොම වෙනවා. ආයේ පොඩි දෙයක් තියෙනවා. මේ කරන එක හිතන්නත් එපා. මේ කලිසම පොඩ්ඩක් ඉතින් බහිනදී ගෙදරට අදින්න දුන්නේ. කොහෙවත් යන්න නෑ. ඉතින් ගෙදරට අදින්න දුන්නා. බහිනවා. හරි යාළුවනේ ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද රූම් එක අස්සුනේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මං ගිහිල්ලා එන්නම්.